කියලා මේ ලොකේෂන් එක වෙනස් කරා කියලා මෙයාට යන්න බෑ කියලා මේ අතුරු පාරකට දාලා නවත්තලා ඉන්නවා. මේ දැන් ඔයාලට මල්ලි යන්න බැරිද පන්නි පිටි? නෑ බෑ සර් දැන් මේ යන්න බෑ පන්නි පිටිය. සර් යනවා නම් යන් පාන්දුරේට. සර් ගත්තේ මම පාන්දුරේ ගන්න නිසානේ. නැත්තම් ගන්න නෑනේ. නෑ නෑ වීඩියෝ වෙනවා මල්ලි මේ පැත්ත හැරලා කතා කරන්න බය නැතුව. ඊයනේ සර් ඇත්තටම වීඩියෝ කරනවා සර් මට ඒක ප්‍රශ්නයක් නෑ. ඒක තමයි දැන් ඕගොල්ලෝ ඇප් එකෙන් අපි දැම්මයින් පස්සේ මං ඔයාගෙන් අහලා ඉන්නවද පන්නි පිටි යනවද පාන්දුර යනවද එහෙම කියලා නෑනේ මට ඕන දැන මමනේ වාහනේ පදින්නේ සර් දැන් පාන්දුරට යන්න නිසා තමයි මම ඩිරෙක්ෂන් එකක් දාලා පාන්දුරට ගත්තේ නැත්නම් සර් පන්නි පිටියට යනවා කියනවා සර් මම ගන්නවද මේක මම ඉතින් ඔයා බලන්න ඕනේ මම පාන්දුරේට දැම්මා ඉතින් මම භාගයක් දුර යනකොට මට පාන්දුරේ ගිහිල්ලා තේරුමක් නැහැ කියලා මම කෝල් කරලා දැනගත්තා ඊට පස්සේ මට අපෝ මට පන්නි පිටි යන්න උවමනාව තියෙනවා ඉතින් පන්නි ඉතින් සර් වෙනස් කරනවා සර් අනුතම මගෙන් හවුවද කියනවා සර් මම මොකටද තම්සගෙන් අහන්නේ කියනකොට සර් මම මට කියන්න බෑ නෑ නෑ තම්සගෙන් අහන්නේ මොකටද මං තම්සේ මට නිකන් යනවද නෑනේ මම පැසෙන්ජර් නම් මට ඕන තැනක යනවා තම්සේ බැඳිලා ඉන්නවා සර් පැසෙන්ජර් එක හරි සර් මට සල්ලි ගෙවනත් හරි ඒත් සර් මම ඩිරෙක්ෂන් එකක් දාලා තිබේ පාන්දුරට යන්න මට වැඩක් නැහැ මට වැඩක් නැහැ තම්සේ ඩිරෙක්ෂන් එක දැම්මද නැද්ද කියලා මගේ අවස්ථාවේ සර්ට වැඩක් නැහැ වගේ සර්ගේ අවස්ථාවේදී මට වැඩකුත් නැහැ සර් සර්ට යන්න ඕන නම් සර් පාන්දුරට යන්න නැත්නම් මෙතනට ආහාර මට දීලා සර් වෙන එකක් දාගෙන යන්න සර් ඒ මොකටද මම මේ මගින් බහින්නේ තම්සේ හයර් එක ගත්තා නම් මාව හයර් එක ඉවර වෙනද මම දැන් සර් හයර් එක ගන්නකොට සර් දාලා තිබ්බේ නැහැ පන්නි පිටියට යන්න කියලා සර් දාලා පාන්දුරේට අර මමනේ තීරණය කරා මට යන්න ඕනද ඒක මේ තම්සකින් අහලා මම දාගන්න ඕනද සර් තීරණය කරන්න ඕන සර් ලොකේෂන් එක දාන්න ඕන කලින් ධම්මට පස්සේ තීරණය කරන පාරක් ගන්න සර් මං යන්න තැන් දැන් මාරු කරන්න බෑනේ දැන් තම්සට යන්න බැරිද මට යන්න බෑ සර් සර්ට යන්න ඕන වෙන එකක් දාගෙන යන්න සර් මම මේක සල්ලි දෙන්න තම්සේ කම්පැනිට කම්ප්ලේන් කරනවා ඊට පස්සේ බලාගනි මේ උඹට හයිට ඉඳන් යන්න පුළුවන්ද කියලා හරි ඒක මම බලාගෙන කම්පැනි ඇතුලේ මම උඹට සල්ලි දෙන්න හරි උඹට 7-5ක් දෙන්න පුළුවන්